ආරේ බහුල ගුණයන් වන අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දිනපතා උයන්න යන්න කලින් මස් මාළු එළවලු ಜಾති කපා ගන්න වෙනම කාලයක් සහ ශ්‍රමයක් වැය වෙන එක. ඉතින් මෙන්න මේ ප්‍රශ්නට සුපිරිම විසඳුමක් සහ සුපිරිම ගැජට් එකක් තමයි ඔයාලට මම අද අරගෙන ආවේ. ඉතින් තප්පර ගානකින් ඔයාලට ඔයාලගේ කුස්සිය වැඩ ඉවර කරගන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එක දිගටම බලන්න. යාළුවනේ අපේ DH online store YouTube නාලිකාවට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලගේ නිවසට අවශ්‍ය කරන සියලු උපකරණ, kitchen item, මේ වගේම phone accessories, electric item මේ සියල්ල පහසු මිලට ඔයාලට අපේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ වීඩියෝස් බලන්න. අපි හැමදාම ඔයාලට මේ ප්‍රොඩක්ට් ගැන එකින් එකට වීඩියෝ පැහැදිලි කරලා අරගෙන එන නිසා අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අපේ අද වීඩියෝ එකට. යාළුවනේ ඔන්න අදම අරගෙන ආව ඔයාලා වෙනුවෙන් ඔයාලගේ කුස්සිය වැඩ පහසු කරන වගේම ඔයාලගේ කාලය ඉතිරි කරගන්න පුළුවන් සුපිරිම ගැජට් එකක්. ඉතින් මේක තමයි ෆුඩ් chopper එක. ඉතින් ඔයාලටත් ඔයාලගේ නිවසේ කරන වැඩ කටයුතු වලදී කුස්සියේදී කරන වැඩ කටයුතු වලදී ඔයාලට ඔයාලගේ වැඩ පහසු කරගන්න වගේම කාලය ඉතිරි කරගන්න සුපිරි නිෂ්පාදනය තමයි මේක. ඉතින් අපි දැන් බලමු මේක අන්බොක්සින් වීඩියෝ එක සහ මේකෙන් කොහොමද අපේ වැඩ ලේසි කරගන්න පුළුවන් කියලා. දැන් අපි බලමු මේකේ අන්බොක්සින් වීඩියෝ එක. ඊට කලින් අපි බලමු මේකේ බොක්ස් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි බොක්ස් එකේ පෙනුම තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ බොක්ස් එක ඇතුළ මෙන්න මේ විදිහට විවෘත කරපු ගමන් ඔයාලට උදීම පේන්න තියෙන මේ වගේ පියන. මේක තමයි පියන. මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ වැදගත්ම දේ. මේකේ වැදගත්ම දේ තමයි මෙන්න මේ powerful motor එක. ඉතින් මේකෙන් තමයි මේකේ වැඩේ හරියටම කරගන්න පුළුවන් මෙන්න මේ මෝටර් එකේ. මම ඔයාලට ඒක විවෘත කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තමයි powerful motor එක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මේක මෙහෙම ප්‍රෙස් කරලා තමයි අපිට මේකේ ඕන් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ 3 point cable එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි මෝටර් එක තියෙන්නේ. ඊට පස්සේ තමයි මෙන්න මේක ඇතුලේ තියනවාට බලා ගන්න පුළුවන් මේකට අවශ්‍ය කරන උපකරණ ටික. ඒ කියන්නේ දැටි ටික. මේ වැඩේ කරන්න අවශ්‍ය කරන දැටි ටික තමයි ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට එකින් එක අරන් පෙන්නන්නම්. මෙන්න මේ විදිහට තියෙනවා. මේකට තමයි දැටි ටික හයි කරන්න ඕනේ. මම ඔයාලට තව ටිකකින් දැටි ටික හයි කරලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේකේ දැටි 4ක් එනවා. ඉතින් යාළුවා මේකේ දැටි තල 4ක් එනවා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට තල 4ක් තියෙනවා. ඉතින් මේකට මේ තල 4 හයි කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට භාජනය. මේ කප් එක ටිකක් ලොකුයි. අර පේනවා ඇති. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ කප් එක තියෙන්නේ. ඉතින් මේක ඇතුළට මේක තල ටික දාලා මේක හයි කරලා මේකෙන් තමයි අපිට අවශ්‍ය කරන එළවලු මස් මාළු දාලා මේකෙන් තමයි චොප් කරගන්න තියෙන්නේ. ඉතින් යාළුවා දැන් අපි මේ විදිහට මෙන්න මේ භාජන ගත්තා. ඊට පස්සේ මේකේ නට් එකක් තියෙනවා. ඉතින් මේ නට් එකට මෙන්න මේක සෙට් වෙන විදිහට මේක හයි කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි තල ටික තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් තල ටික හයි කරාට පස්සේ ඊට පස්සේ මෙන්න මේ තල අපේ ආරක්ෂාවට තමයි මේ විදිහට ආවරණයක් දාලා තියෙන්නේ. මේ විදිහට දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට නට් එක මෙහෙම හයි වෙන්න තියලා ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට වහන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙතන මේ නට් එකට මෙන්න මේ මෝටර් එක සෙට් කරන්න ඕනි. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට තද වෙන්න ඕනේ. මේක බුරුල් කරන්න බෑ. මෙන්න මේ විදිහට තද වෙලා තියෙන්න ඕනේ. මට පේනවා ඇති. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ 3 point cable එක අපි දැන් මේ විදිහට කරන්ට් එකට ගහමු. ඊට පස්සේ අපි දැන් මේක බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මේක පරිස්සමෙන් කරන්න ඕනි. මෙන්න මේ විදිහට උඩින් පොඩ්ඩක් ලොකු හයියෙන් ටච් කරන්නේ නැතුව හිමීට පොඩි ටච් එකක් විතරයි දෙන්න තියෙන්නේ. මේ විදිහට කැරකෙන්න. ඉතින් යාළුවෝ දැන් අපි මේක ඇතුළට මොන හරි දෙයක් දාලා බලමු මේකෙන් කොහොමද chopper වෙන්නේ කියලා. ඉතින් යාළුවෝ අපි දැන් බලමු මේකේ ලුණු කැලි කිහිපයක් සහ මෙන්න මේ විදිහට 9 මිලිස් කරලක් දාලා මේක කොච්චර වේගෙන් chopper වෙනවද කොච්චර විදිහට මේ වැඩේ කරගන්න පුළුවන්ද කියලා.
ඊට පස්සේ අපි මෙන්න මේ විදියට වහලා ඊට පස්සේ මෙන්න මේ මෝටරේ උඩින් සෙට් කරන් තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට. ඊට පස්සේ ඉතින් අපි මේ විදියට කරන්ට් එකට ගහලා දැන් බලමු කොහොමද මේකෙන් කරන්නේ කියලා. ඉතින් අපිට ගානට මේකෙන් ගන්න ඉතින් මේකේ අර විනිවිද පෙනෙන භාජනයක් තියෙන නිසා අපිට බලා ගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන විදිහට ගානට කපා ගන්න ප්‍රමාණය, කැබලි ප්‍රමාණය. ගොඩක්ම චූටි කර ගන්නවද නැත්නම් කෑලි විදිහට තියෙන කපා ගන්නවද මේ විදිහට අපිට මේ විනිවිද පෙනෙන භාජනය හරහා බලා ගන්න පුළුවන්. ඒක ගොඩක්ම වටිනවා. ඉතින් අපි මේක දැන් ගලවමු මෙන්න මේ විදිහට. මම දැන් ඔයාලට පෙන්නන්නම් චොප් වෙලා තියෙන ප්‍රමාණය. මේ බලන්න. ඉතින් අපිට මේක මෙහෙම අයින් කරන්න පුළුවන්. මේ බලන්න. මෙන්න මේ විදිහට තමයි මේ බලන්න ලස්සන චොප් වෙලා තියෙන. ඉතින් මේක අතින් කපන්න ගියා නම් කොච්චර කාලයක් වැය වෙනවද අපිට නේද? ඉතින් ඇස් වලින් කඳුළු පායනවා, ලුණු කපන්න හරි අමාරුයි අපි දන්නානේ. ඉතින් මෙන්න මේ විදිහට මේ මැෂින් එකෙන් ඔයාලට වඩාත් ලේසියෙන් කාලය ඉතිරි කරගෙන මේ විදිහට අපිට කැමති ප්‍රමාණයට අපේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් අනේ ඊළඟ කාරණේ තමයි මෙන්න මේ තල හොදන්න යනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද මේවා වඩාත් තියුණු තල තමයි තියෙන්නේ. වයික්මනින් කැපෙන්න බලනවා. ඒක නිසා අපි පරිස්සමෙන් මේක සෝදන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වාජනේ නම් සෝදන්න ලේසි. මේවා අයින් කරලා මේක වඩාත් ලේසියෙන් අපිට සෝදා ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක වාජනයකට දාලා කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බලන්න චොප් වෙලා තියෙන ප්‍රමාණය. ඉතින් අපිට කැමති ප්‍රමාණයකට මම කලින් කිව්ව විදිහට චොප් කරගන්න පුළුවන්. ඉතින් මේකේ ලුණු විතරක් නෙවෙයි මස් මාළු, එතකොට අපිට අවශ්‍ය කරන කැරට්, ලීස් ඕනම දෙයක් මේකෙන් කපා ගන්න පුළුවන්. පළතුරු, ඔයාලට ෆෘට් සලාඩ් එකක් හදන්න ඕනි නම්, ඒ වගේම සුප් එකක් හදන්න ඕනි නම් මේ අවශ්‍ය කරන ඕනම දෙයක් මේකෙන් ඔයාලට කපා ගැනීමේ, චොප් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවෝ ඔන්න ඔහම තමයි අපේ වැඩේ තප්පර ගානකින් අපි ඉවර කරගත්තේ. ඉතින් යාළුවෝ ඔයාලා දකින්න ඇති අපි චොප් එක පාවිච්චි කිරීම මගින් ඉතා කෙටි කාලයක් තුළදී තප්පර කිහිපයක් තුළදී කොහොමද අපේ ලුණු ස්වල්පය බ්ලෙන්ඩර් කරගත්තේ කියලා. ඉතින් මේ විදිහට ඔයාලට ලුණු විතරක් නෙවෙයි එළවලු, මස් මාළු ඕනම දෙයක් ඉක්මනින්ම බ්ලෙන්ඩ් කරගැනීමේ හැකියාව තියෙන. ඉතින් අපේ කුස්සිය වැඩ පහසු කරගන්න, ඒ වගේම අපේ කාලය ඉතුරු කරගන්න හොඳම ආයෝජනයක්, හොඳම ගැජට් එකක් තමයි මෙන්න මේ ෆුඩ් චොපර් එක කියන්නේ. ඒ වගේ විශේෂයෙන්ම කියන්න ඕනේ මේකට ලොකු කරන්ට් එකක් යන්නේ නැහැ. මොකද වඩාත් ඉක්මනින් තප්පර කිහිපයකින් අපේ වැඩ ටික කරගන්න පුළුවන් නිසා ලොකු කරන්ට් එකක් යන්නේ නැහැ. ඒ වගේ මම ඔයාලට චොපර් එකේ ප්‍රෙස් කරන තැන මම ඔයාලට පෙන්නවා. එතකොට ඒක තද කරලා ප්‍රෙස් කරන්න නැහැ පාතට. ඒක හිමීර තමයි ටච් එකක් දෙන්න ඕනේ. එතකොට අර මේ තල ටික කැරකිලා බ්ලෙන්ඩ් වෙනවා. ඉතින් මේ විදිහට තමයි අපි චොප් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලත් පාවිච්චි කරලා බලන්න. ඉතින් කාර්යබහුල ගෘහණියක් නම් අනිවාර්යයෙන් මේක ඔයාලට ගොඩාක් වටින භාණ්ඩයක්. ඉතින් ඔයාලට මේ වගේ පහසුවෙන් දේශයෙන් ඔයාලගේ නිවසේ වැඩ කරගන්න පුළුවන් නිෂ්පාදන පහසුම මිලට අපේ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට join වෙන්න. ඒ වගේම අපේ FB Facebook page එකට join වෙන්න පුළුවන්. ඉතින් අපේ YouTube නාලිකාවත් subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට පහසු මිලට මේ භාණ්ඩ අපේ මිලදී ගැනීමේ හැකියාව තියෙන. ඉතින් අපි අපහායෙන් අපේ WhatsApp නම්බර එක දාලා තියන්න. ඉතින් ඔයාලට තාම මොන හරි මේ පිටපැත්ත ගැටලුවක් තියෙනවා නම් කොහොම මොන හරි දැනගැනීමට අවශ්‍යයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයාලගේ යාළුවන්වත් බලන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලට තාම මොන හරි දෙයක් දැනගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපේ WhatsApp එකට එන්න. ඉතින් අනිවාර්යයෙන් අපේ subscribe කරලා තියාගන්න, bell icon එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ එකක් අරන් එනකන් අදට මම ඔයාලගෙන් සමුගන්නවා. සුබ දවසක් යාළුවනේ. bye.